ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව මේ දවස්වල උතුරලා ස්පීල් කරනවා. දැන් නම් ස්පීල් එක අඩුයි, කට්ටිය ඉන්නවා නාන්න. එහා පැත්තෙන් තමයි ස්පීල් කරන පේන පැත්තෙන් චන්ද්‍රිකා වැව. මේ හොටලේ උතුරින් ඩ්‍රින්ක් එකක් ගන්න, ඊට පස්සේ කොම්පුළු නිදහස් තැනක් හැමදේම තියෙනවා. ලස්සන හොටල් එක. නිදහස් මෙතන නිදහස් තැනක් ඔන්න එළියෙත් ඔන්න බොන්න පුළුවන්. කොල්ල එළියෙත් බොනවත. ඩ්‍රින්ක් එකක් දානවා, නාන්න කරන්න පුළුවන්. කොම්පුළු නාන කට්ටිය ඉන්නේ ඈත. නාන්න පුළුවන් මේක. ඉතින් හවසට එහෙම හරි ලස්සනයි. ඉතින් හවසට මේ මෙතන මාර view එකක් තියෙනවා. ෆැමිලි එකත් එක්ක කියලා නාලා කරලා මේ හරි හොටෙල්ස් තියෙනවා, රූම්ස් තියෙනවා, ඉන්න පුළුවන් තැන්. මේක නයි ඉතින් මේ කෑම කන්න විතර රෙස්ටොරන්ට් එක. කෑම කන්න පුළුවන්, ඩ්‍රින්ක් එකක් දාන කට්ටිය ඩ්‍රින්ක් එකක් දාන පුළුවන් නිදහස් තැනක. ඩ්‍රින්ක් එකක් දාන තැන් තියෙනවා. ड्रिंक එකක් දාන්න පුළුවන්. හොඳ සර්විස් එකක් තියෙනවා මේගොල්ලන්ගේ අවුල් නැහැ. කිසිපස් නැහැ. ඉතින් නිදහස් තැන බලන්න පුළුවන් ඒක. ඒ නම් බලන්න. ගස් තියෙනවා. yes. හවසත් තව ලස්සනයි. හවසත් තමයි ගොඩ ලස්සනයි. එල්ල ගන්නවා වගේ තියෙනවා ඉතින් මේ. මේකේ නම මොකද්ද? ලුනා. ලුනා ලේක්. මේ හොටෙල් එකේ මේ ලුනා ලේක් කියලා තියෙන හොටෙල් එකේ නම. නම්බරේ 074යි 800 162යි 65යි 0.7 ලුනා ලේක් නේ. ලුනා ලේක් මේ ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. කෑමක් තියෙනවා. ඔතන උන්දේ පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ එන්නේ ඉතින් ගෙදර කට්ටියත් එක්ක ඇවිල්ලා මේ වගේ ලස්සන තැනක මේ
සුන්දර ඉඳලා යන්න පුළුවන්. ඉතින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න ඇවිල්ලා ඉතින් මේ ඇඹිලිපිටිය ඇවිදලා මේ චන්ද්‍රිකාවේ වෙන ආලා කරලා මේ ඉඳලා අවස්වර ඉඳලා මේ දින දැන් බලලා යන්න පුළුවන්. ආයෙත් මේ වගේ ලස්සන මේ වීඩියෝ එකේ ඔයාලා හම්බ වෙනවා. මේකේ ෆෝන් නම්බරේ දාලා තියෙනවා. ඒකට කතා කරන්න. කතා කරලා මේ ඔයගොල්ලන්ට ඕන දේ ලෑස්ති කරගන්න පුළුවන්. හරි එනම් තියන්න. ඕකේ.